So hi guys, මේ Riser එකෙන් offer කරන free C++ course එකේ 7th lesson එක practice time. So මේක practice video එකක්. ඔයාලා ඔක්කොම කලින් කරපු lessons මෙතන revise වෙනවා. So අපි include කරලා තියෙනවා අපේ website එකේ මේ codes ඔක්කොම. ඒවා copy paste කරගෙන අපිත් එක්ක මේ video follow කරන්න. ඔයාලා අපිත් එක්ක මේක copy paste කරගන්න walkthrough එකේ ඊට පස්සේ මේ video එක ඕනම වෙලාවක pause කරලා ඔයාලගේ logic එක හිතලා මොකද්ද මෙතනට එන උත්තරය කියලා හිතන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube වලින් බලනවා නම් අපි ඒක description bar එකේ තියෙනවා අපේ codes ටික ඔයාලට ඒක copy paste කරන් අපිත් එක්කම live මේ video එක follow through කරන්න පුළුවන්. So first example එක බලමු. So okay guys, අපි අපේ first example එක තමයි discuss කරන්න යන්නේ. මේක අපි මීට කලින් video එකේ discuss කරපු variables මෙතනදී use වෙනවා. So අපි බලමු first code line එක. මේක ලියලා තියෙනවා int a is equal to 5 කියලා. So මොකක්ද මේ int කියන්නේ? int කියන්නේ data type එකක්. ඒ කියන්නේ integer එකක් මොකක් හරි. So a කියලා යාලා determine කරලා හිතන්න a කියන්නේ මොකක් හරි box එකක් කියලා. මේ a කියන box එකට එයාලා assign කරනවා number එකක් 5ක්. So එතකොට මෙතන a is equal to 5 කියන්නේ අපි maths වලදී කරන notation එක නෙමෙයි මේ දෙනා සමාන වෙන්නේ නැහැ. මෙතනදී simply mean කරන්නේ a කියන variable එකට අපි 5 කියන value එක assign කරගන්නවා කියලා විතරයි. So ඊට පස්සේ කියලා තියෙනවා similarly b කියන එකට b int b is equal to 7 කියලා. එතකොට b කියන්නේ තවත් මොකක් හරි ඒ වගේම variable එකක් ඒ variable එකට අපි assign කරගන්නවා 7. එතකොට මේ වෙලාවේ a කියන box එක ඇතුලේ තියෙන 5, ඒ වගේ b කියන box එක ඇතුලේ තියෙන 7. ඊට පස්සේ අපි යනවා අපේ normal code එකේ ඊළඟ part එකට void setup කියන. හොඳට මතකයි ඔයාලට මුලින්ම අපි කිව්වා void setup එක run වෙන්නේ එක සැරේයි. So මේකේ අනික එක අපිට මේක serial print කරලා පෙන්න ගන්න ඕනේ හින්දා උත්තරය අපි use කරනවා serial communication එක ඉස්සරම initialize කරගන්නවා baud rate එක දාලා. මෙතනදී අපි use කරලා තියෙන baud rate එක තමයි මේකත් මේ baud rate එකෙන් අපිට මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන ලියලා තියෙනවා equation එක b is equal to a කියලා. එතන මොකද්ද වෙන්නේ? දැන් මේ අපේ b මේ වෙලාවේ කීයද? මේ වෙලාවේ b ඉන්නේ 7යි කියලා. මේ වෙලාවේ අපේ a තියෙන්නේ 5යි කියලා. හැබැයි b is equal to a කිව්වහම අපි b වලට a එක assign කරගන්නවා. එතකොට මේ 5 යනවා මේ box එක ඇතුළට. ඊට පස්සේ මේකේ තියෙන 7 අයින් වෙනවා. එතකොට b 5 හැටියට initialize ඒ කියන්නේ assign වෙනවා. එතකොට ඒක change වෙනවා. ඊට පස්සේ ඔයාලට ඊළඟ line එකේ පේනවා ඇති අපි මේකේ උත්තරේ print කරගන්නවා. දැන් මෙච්චර වෙලා අපි print කරගත්ත හැම උත්තරයකම ඔයාලට මතක ඇති කමාස් ඇතුලේ තමයි අපිට print වෙන්න ඕන දේ ලිව්වේ. hello world කියන එක අපි ලිව්වේ කමා එකක් ඇතුලේ. හැබැයි මෙතනදී අපි මේක print කරන්න යනකොට ඒක කමා එකක් නැහැ. මෙතන තියෙන අපේ variable name එක විතරයි. ඔයාලා හිතන්නේ මොකක් වෙයි කියලා. අපි මේක walkthrough වලින්ම simulate කරලා බලමු මොකද්ද වෙන උත්තරේ කියලා. So ඔයාලගේ වීඩියෝ එකේ යටින් අපේ තියෙන code එක paste කරගන්න walkthrough එකේ මාත් එක්කම ඔයාලා මේකත් run කරලා බලන්න. ඔයාලට ඕන නම් මට කලින් මේක බලන්න pause කරලා run කරලා බලන්න ඔයාලගේ උත්තරේ match වෙනවද කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මේ walkthrough simulation එකේ run කරපුවාම මට උත්තරය 5යි. ඒක තමයි අපේ logic එකෙන් උත් ආපු උත්තරේ. So ඔයාලා මෙතන සමහර කටි notice කරාද දන්නේ නැහැ. දේවල් දෙක තුනක් තියෙනවා මෙතන ඔයාලට වැඩියෙන් explain කරන්න. So සාමාන්‍යයෙන් අපි ESP32 එකට මොනවා හරි දෙයක් define කරද්දී අපි මේ දෙක මේ වගේ එළියෙන් තමයි define කරන්නේ මුලින්ම. මොකද එතකොට අපිට මේක කරගෙන යන්න ලේසි ඉස්සරහට. දැන් ඔයාලා notice කරා ඇති b is equal to a කියන තැනදී අපි ඉස්සරහින් int කියලා ලියාගත්තේ නැහැ. මොකද අපි එකපාරක් ඒක define කරායින් පස්සේ ආයෙ ඒක කොහෙවත් define කරන්න ඕනේ නැහැ. ඒ හින්දා අපි ඒක ආයෙත් initialize කරද්දී int කියලා ලියන්නේ නැහැ. So first time initialize කරද්දී විතරයි අපි int කියලා ලියන්නේ. හරි අපි අපේ next example එකට දැන් යමු. මේක තමයි අපේ වීඩියෝ එකේ තියෙන final example එක. So මේකත් ඉස්සෙල්ලා වගේම same logic එකෙන් යන example එකක්. හරි. So ඉස්සෙල්ලාම අපි කරන්නේ
කලින් වීඩියෝ එකේ වගේම අපේ variables initialize කරගන්න එක. So මෙතන int a is equal to 5. මේ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හිතන්න a කියන්නේ මොකක් හරි variable එකක්. අපි මේ variable එක නිකන් box එකක් වගේ හිතුවොත් මේ box එක ඇතුළට දැන් 5 ඇතුළට දාගන්නවා. So එතකොට මේ වෙලාවේ a වලට assign කරලා තියෙන්නේ 5යි කියලා. ඊළඟට ඒ වගේම ඊළඟ එකේ තියෙන int b is equal to 7 කියලා. එතකොට b කියලා box එකක් තියෙනවා. මේ වෙලාවේ අපි b වලට assign කරගන්නවා 7යි කියලා. ඊට පස්සේ int c is equal to 0 කියන c කියන box එක ඇතුළටත් අපි දාගන්නවා 0 කියලා. දැන් අපේ මොනවද මේ variables ඇතුළේ තියෙන values කියලා අපි නිකන් side එකෙන් ලියාගත්තොත් a කියන්නේ 5යි b කියන්නේ 7යි c කියන්නේ 0යි. හරි. කලින් වගේම අපි කලින් වීඩියෝස් වලත් එක්ස්ප්ලেইন කරලා තියෙනවා වගේ void setup කියන්නේ මොකක් හරි එක සැරයක් run වෙන්න ඕන code part එකක්. ඒ හින්දා මේ void setup එක ඇතුලේ තියෙන දේ. ඒ වගේම අපිට මේක පස්සේ serial monitor එකේ print කරගන්න ඕනේ හින්දා serial communication එකක් establish කරගන්න ඕනේ baud rate එකත් එක්ක. ඒකට තමයි අපි මේ serial begin කියන part එකෙන් අපේ baud rate එක establish කරගන්නවා. ඊට පස්සේ අපි අපේ මේ code එකේ තියෙන main logic එක තමයි දැන් discuss කරන්න යන්නේ. එහෙනම් හොඳට මේ part එකට focus කරන්න. So ඉස්සෙල්ලාම මෙයාලා කියලා තියෙනවා c is equal to a කියලා. එතකොට මේ c කියන variable එකට අපි a වල තියෙන value එක assign කරගන්නවා. මේ වෙලාවේ c වල තියෙන්නේ 0. a වල තියෙන්නේ 5යි. එතකොට c එකට මේ 5 ආවන් පස්සේ c ගේ අලුත් value එක වෙන්නේ 5යි. ඊට පස්සේ එකේ කියලා තියෙනවා a is equal to b කියලා. එතකොට මේ වෙලාවේ a හිටියේ 5යි. හැබැයි b ඉන්නේ 7යි. එතකොට මේ b වල තියෙන value එක අපි a ට දාගන්නවා. එතකොට දැන් a ගේ අලුත්ම value එක වෙන්නේ 7යි. ඊට පස්සේ b is equal to c කරනවා. එතකොට දැන් මේ වෙලාවේ b 5යි. එතකොට b 7යි. අපි ඒකට assign කරගන්නවා c ගේ value එක. ඒ කියන්නේ 5යි. එතකොට b ගේ අලුත් value එක වෙන්නේ 5යි. එතකොට දැන් අපි පල්ලෙන් ලියාගත්තොත් අපේ අලුත් values ටික a කියන්නේ 7යි, b කියන්නේ 5යි, c කියන්නේ 5යි. හරි. අපි මේ ඊළඟ කෝඩ් එකේ ලියලා තියෙන්නේ serial.println කියලා. මේ println කියලා ලියලා තියෙන අපේ outputs දෙක line break එකකින් separate කරගන්න. So මෙතන serial print a කියලා එනකොට අපේ a එකේ තියෙන variable එකේ තියෙන value එක print වෙයි. ඊට පස්සේ serial print ln b කියන එකේ b වල තියෙන value එක print වෙයි. So අපි මේක Walkme platform එකට ගිහිල්ලා simulate කරලා බලමු. මේක මෙහෙම වෙනවද කියලා. So ඔයාලට මේක අපේ description box එකේ තියෙන code එක අරන් paste කරලා මාත් එක්ක මේ simulation එක කරන්න පුළුවන්. So මේ code එක අපි paste කරලා දැන් අපේ logic එක හරියද කියලා අපි run කරලා බලමු. හරි. අපිට ආ වගේම මෙයාලටත් ඇවිල්ලා තියෙනවා a වල value එක 7යි කියලා b වල value එක 5යි කියලා. So මම හිතනවා ඔයාලට අපි මේ වීඩියෝ එකේ කියලා දීපු examples දෙකම හොඳට තේරුණා ඇති කියලා. So see you guys in the next video. Thanks.